මෙයාට කතා කරන්න බෑ. කන් ඇහෙන්නේ නැහැ. කිසිම දෙයක් තේරුම් ගන්න බෑ. ඒ විතරක් නෙමෙයි මෙයාට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. හැබැයි ජීවත් වෙනවා. මම දැන් මෙයාගේ හැට ටෝච් එක ගහනවා. එතකොට කණේනිකාව කුඩා වෙනවා. හැබැයි ඇහි පිය ගහන්න ඕනේ කියන සංඥාව මොලේට යන්නේ නැහැ. මේ හලෝ ඇයි? ලොක්ක ඇහැට ටෝච් එකක් ගහපුවම කොච්චර මිනිස්සුන්ට අමාරුද? මෙච්චරලා කියපු දේවල් තේරුන්නේ නැද්ද? මේ සබ්ජෙක්ට් එකට කිසි දෙයක් දැනෙන්නේ නැහැ. සබ්ජෙක්ට් කියන්නේ මේ මිනිස්සුන්ට නමක් නැද්ද? wait a minute. මෙයාගේ නම ආනන්ද බණ්ඩාර. කොච්චර ලස්සන නමක්ද? ටිකක් වැදගත් විදිහට කතා කළොත් හෙන ගහනවද? නිර්වාන් ඇයි ඔච්චර හැඟුම්බර වෙන්නේ? අපි මොනවා කිව්වත් මෙයාට ඒව තේරෙන්නේ නැහැ. Please let others to study. අනේ නිර්වාන් ඕගොල්ලන්ගේ මෙඩිකල් කැරියර් එකේදී මේ වගේ යූස්ලස් කැරක්ටර්ස් ඕන තරම් හම්බ වෙනවා. මේ වගේ මිනිස්සෙක්ව මෙච්චර කල් බෙහෙත් වලින් විතරක් ජීවත් කරවන්න හදන එක මෝඩකමක්. අනිත් එක මේ සබ්ජෙක්ට් එකට අවුරුදු 12ක් තිස්සේ මේ රෝහලේ ඇඳක් වෙන් කරලා තිබිච්ච එක ඊටත් වඩා මෝඩකමක්. මේ වගේ අහිංසකෙක්ට ඇඳක් දෙන එක මෝඩකමක් කියලා තමුසේ කියන්නේ. එතකොට තමුසේ කොහොමද කියන්නේ මෙයා කවදාවත් සනීප වෙන්නේ නැහැ කියලා? Why not? I am qualified doctor. Qualified? තමුසේ දෙයියද එහෙම කියන්නේ? තමුසේ මෙයාගේ මොළය ඇතුළට රින් කරලා බැලුවොත් මෙයා සනීප වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඉතින් හිතනවා හොම්බකට කුඩු වෙන්න. Go out. අපි හැමෝම කැමති ඔබතුමා එයාගේ පන්ති තහනම් කරනවා. අනිත් එක සර් ඒකොල්ලෝ ලොකු මතාවියෝ. ඒකොල්ලෝ කතා කරන භාෂාව මොකද්ද? අනික මිනිස්සුන්ව බය කළා ඒ මිනිස්සුන්ගේ වැඩ ගන්නවා. අහිංසක වයසක මිනිස්සු ප්‍රාණය පිට තියාගෙන අනිත් මිනිස්සුන්ගේ වැඩ ගන්නවා. How do you know all these stories? ලු ටැටි ඇයි අපි ආව මෙහෙන් අයින් කරන්නේ? එයාගේ හැසිරීම හොඳ නැති හින්දාද? එහෙම නැත්නම් එයා ප්‍රශ්න අහන වැඩි හින්දාද? ටැටි එයා ප්‍රී මෙඩිකල් එක්සෑම් එකෙන් පළවෙනියා වුණා. අපිට එයාව අයින් කරන්න නම් ප්‍රබල හේතුවක් අවශ්‍ය වෙනවා. Correct. Sit. Okay. There is only one way out. Roshan. yes sir. අපි ප්‍රශ්න පත්‍රයක් හදන්න ඕනේ මේ කොලේජ් ඉතිහාසයේ කවදාක්වත් හදපු නැති අමාරුම ප්‍රශ්න පත්තරේ. එතකොට එයාට ඒක ලියාගන්න බැරුව ෆේල් වෙනවා. ඊට පස්සේ මිනිහා කොලෙජ් එකෙන් අවුට්. සර් නිර්වාන් ලොක්කා වාට්ටුවට ඇඳක් කුස්සන් කඩම් පාත් වෙලා. What is this language? Nonsense. මේ ස්පිරිතාලේ ඕන ප්‍රොබ්ලම්ස් එකක් තියෙනවා නම් අයියට කියන්න. අයියා අපිට කියනවා අපි මේම කරනකොට සප්ලයි කරනවා. අයියා අන්න මාමණ්ඩියා එනවා. එන්න. මට දැනගන්න පුළුවන්ද මෙතන මොනවද වෙන්නේ කියලා? බෑ. sorry. මාමණ්ඩිට කැමති ප්‍රශ්නයක් අහන්න. මට දැනගන්න ඕනේ මේ ලෙඩාව මෙතන තිබ්බේ කවුද කියලා. ලොක්කා මේ තට්ටයා කිව්වා මේ ලෙඩාව මේ ඉස්පිරිතාලෙන් එළියට දාන්න කියලා. මේ වගේ අහිංසක මිනිහෙක්ට මේ රෝහලේ ඇඳක් වෙන් කරන එක අපරාධයක් මෝඩකමක් කියලා මූ කිව්වා. ඒ හින්දා මම මගේ වියදමින් ඇඳක් ගෙනාවා කෑෂ් දීලා මේ ඇඳ. අපිට ඔය ඇඳෙන් වැඩක් නැහැ. ලොක්කා මේ ඇඳ ඔයාට නෙමෙයි මෙයාට. ඇතක කොහොමද මේ ඇඳේ තියන්නේ? මේ ආනන්දයිගේ ඇඳ කැමති විදිහට ආතල් එකේ ඉන්න. මේ කවුරු හරි ඔයාට පල් ටොක්ස් එකක් දැම්මොත් මේ නවරියන්ට කියන්නේ සර්කිට් යම්. බාබර්බුවා මුණ කැපෙයි ආනන්දයේ එල්ල කොල්ලෙක් වගේ ඉන්න ඕන. ඔයා දන්නවද මේ උදේට අවුවට වෙලා ඉන්නකොට මොනවද ලැබෙන්නේ? විටමින් D. නිර්වාන් ඔයා මොකද මෙතන කරන්නේ? ඇයි ලෙක්චර් එකට යන්නේ නැත්තේ? වැඩක් නෑ ඩොක්ටර්. හැම උගන්නන එකම මාව පන්ති වලින් එළියට දානවා. මේ බලන්න. ඔයා කරන වැඩ නිසා හැම ප්‍රොෆෙසර් කෙනෙක්ම තරහින් ඉන්නේ. කරුණා කරලා ඉගෙනීමේ වැඩවලට මීට වඩා ටිකක් උනන්දු වෙන්න. නිර්වාන් මම කතා කරන්නේ ඔයාට. ඩොක්ටර් මේ බලන්න. දැන් නියම නළුවෙක්නේ. සාජන් නල්ල තම්පි.
ආනන්ද අයියා තමානේ පොරමෝල වගේ හිටියේ දැන් කොහමද නියම නළුවා ආනන්දයි දැන් ඉතින් බය වෙන්න එපා. මේ හැන්ඩි වුණත් එක්ක ඔයාට පුළුවන් මේ මුළු හොස්පිටල් එකේම නර්ස්ලව කොර කරන්න. ආනන්දයි යන්න. නිර්වාණ ඔය වැඩ නවත්තන්න. ඉගෙනීමේ වැඩ හොඳින් කරන්න. ඔයා විභාගේ ෆේල් වුණොත් එහෙම ඒගොල්ලෝ ඔයාව එලවලා දායි. ඔයා හොඳට ඉගෙනගෙන විභාගේ පාස් වුණොත් මං ඔයාට පින්කිව මුණ ගස්වන්න. එලිමෙන්ට්‍රි කැනල් කියලා ලියන්න. එලිමෙන්ට්‍රි කැනල්. අනේ පොඩ නිෂාද වෙන්නකෝ. මොනවද බලන්නේ? මට ඩිස්ටර්බ් කරන්න එපා. Code. C-O-R-D code. Oh. අම්මෝ අයියෝ ඇයි මොකද මේ අමාරු මේවා එකක් අමාරුයි මෙතෙන්ද ලියන්න අමාරුයි සෑහෙන අමාරු පේපර් එකක්. ලියලා ඉවරද? ඉවරයි. මෙච්චර ඉක්මනට?